はい、皆さんこんにちは。හරි. මුලින්ම කියන්න ඕනේ ඊයේ අපිට මිස් වුණ ක්ලාස් එකට එක්ස්ට්‍රා ඕගනන් ක්ලාස් එකක් කරනවා. ඒක මතක් කරනවා. හරි. එතකොට පෙරේදා ක්ලාස් එකේදී මම කිව්වා ඔයගලන්ට වර්ඩ් ලිස්ට් එක යූස් කරන හැටි පොඩ්ඩක් කියලා දෙනවා කියලා. එතකොට මේ තියෙන්නේ වර්ඩ් ලිස්ට් එක යූස් කරන හැටි. දැන් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා පොත් තුනටම වර්ඩ් ලිස්ට් තුනක් තියෙනවා නේ. මේ වර්ඩ් ලිස්ට් හැම එකක්ම මේ ආකාරයට තමයි යූස් කරන්නේ. මේකේ දැන් ඔයගොල්ලෝ වර්ඩ් ලිස්ට් එක අරගන්න පොඩ්ඩක් බලන්න මේ කියන සයින්ස් වලින් මොනවද කියවෙන්නේ කොහොමද යූස් කරන්නේ කියන එක හරියටම බලන්න පුළුවන්. ඒක පොඩ්ඩක් මේ වෙලාවේ අතට අරන් බලන්න. එතකොට මේකේ ඊතල වචනයක් එක්ක මේ මෙහෙම ඊතල පහළට යන එකක් දීලා තියෙනවා ඉස්සරහින්. ඒ ඇක්සන්ට් එක උස් පහත් වීම. ඒ කියන්නේ අපි කතා කරද්දී ඉහළින්ද ඒක ගන්න ඕනේ ඇක්සන්ට් එක පහළින්ද කියන්න ඕන කියන එක පෙන්නනවා. එතකොට ඊළඟට මේ බෝලයක් වගේ තියෙන එක ඒ පහත් වීම. ඒ කියන්නේ උච්චාරණයේ පහත් ස්වභාවය එකෙන් පෙන්නුම් කරන්න. ඊළඟට තියෙනවා ත්‍රිකෝණයක් දාලා සමහර වචනත් එක්ක ත්‍රිකෝණයක් දාලා තියෙනවා. ඒ කියන්නේ අපි කතා කරද්දී මේ වචන කියද්දී ඕෆ් එකක් බ්‍රේක් එකක් ගන්න ඕන අවස්ථා තමයි එහෙම දක්වලා තියෙන්නේ. නිකාම මේ වචන සාමාන්‍ය කියවෙන්නේ කතා කරද්දී ඒ හරියටම ඇක්සන්ට් එක ගන්න ආකාරය තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ මේ සංකේතات එක්ක. ඊළඟට සමහර වචන එක්ක මෙන්න මේ වගේ මාක් එකක් තියෙනවා. ඒ කියන්නේ වචන ඉවර වෙලා මෙන්න මේ වගේ මාක් එකක් තියෙනවා. ඒ කියන්නේ රිපීට් වෙන වචනයක්. ඒ කියන්නේ කලින් ඕගොල්ලන්ට මොකක් හරි පාඩමක සම්බන්ධ වුණ තිබුණ වචනයක් වර්ඩ් ලිස්ට් එකේ කලින් තිබුණ වචනයක් ආයෙ පාරක් තැනක තියෙනවා නම් අනිවාර්යයෙන් මේ වගේ මාක් එකක් තියෙනවා. මේ වගේ එකක් දැක්කම ඔයාලට මතක් වෙනවනේ ආයෙනම් මට අහුන්නේ නැතුණාට දැන් මට මේ වචනය අහුණාට කලින් පාඩමක මේක තිබිලා කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ මාක් එකත් එක්ක. ඊළඟට මෙන්න මේ විදියට මැසේජ් අයිකන් එකක් වගේ එකක් තියෙනවා. ඒවා තියෙන්නේ එක්ස්ප්‍රෙෂන්ස් වලට. එක්ස්ප්‍රෙෂන්ස් කියෝගෙන් කියලා කියනවා ජපනිස් වලින් භාවාත්මක ප්‍රකාශන. ඒකට එක්ස්ප්‍රෙෂන්ස් ටග් ගාලා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් මේ වගේ මාක් එකක් තියෙනවා. ඊළඟට ග්‍රේ ටෙක්ස්ට් එකක්. ඒ කියන්නේ මේ අලු පාට කරලා තියෙන වචන තියෙනවා ඔය වර්ඩ් ලිස්ට් එකේ. උදාහරණයක් විදිහට මේක බලන්න මේ කළු පාටින් තියෙන වචන තියෙනවා ග්‍රේ කලර් එකෙන් තියෙන වචන තියෙනවා. එතකොට මේ විභාගයේ ප්‍රශ්න සැකසෙන්නේ can do මත පදනම් වෙලා කියලා ඔයගලන්ට ශෝකයි එකේදී කියලා දුන්නානේ. එතකොට මේ can do එකකට ඍජුව සම්බන්ධ වෙන්නේ නැති වචන තමයි මේ ග්‍රේ කලර් වලින් දක්වලා තියෙන්නේ. එතකොට මේවා වල බහුතරය ඔයගොල්ලෝ පාඩම් කරන්න අවශ්‍ය නැහැ. සමහර වෙලාවල් වලට ඔය කඩවල වල අය පාවිච්චි කරන වචන එක්ස්ප්‍රෙෂන්ස් ඒ වගේ දේවල් මේ විදිහට ග්‍රේ කරලා තිනවා. ඒව නම් වැදගත් වෙනවා. ඒ හැර ඔය චිරාචි වල එහෙම තියෙන ඔක්කොම වචන ටික ඔයගලන්ට නැහැ. ගොඩක් වෙලාවට මේ ග්‍රේ කලර් වලින් තියෙන ඒවා තියෙනවා. ඒවා අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ පාඩම් කරද්දී ප්‍රමුඛතාවය දෙන්න ඕන මේ කළු පාටින් තියෙන වචන වලට. ගොඩක් දෙනෙක් ඒක දන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මේ දේවල් හරියට තේරුම් ගන්න. ඒක මේ වර්ඩ් ලිස්ට් එකේ ඉස්සරහම තියෙනවා මේ පාවිච්චි කරන්නේ කොහොමද කියන එක. ඒ පිටුව තමයි මේ දාගෙන තියෙන්නේ. ඊළඟට ක්‍රියාපදයක් තියෙනකොට ඒකේ කාණ්ඩය මොකක්ද කියන එක සඳහන් කරලා තියෙනවා. ඔබ දන්නවා ක්‍රියාපද කාණ්ඩ තුනකට බෙදෙනවා නේ. එක කාණ්ඩයේ වචන දෙක කාණ්ඩයේ ක්‍රියාපද තුන කාණ්ඩයේ ක්‍රියාපද කියලා. එතකොට මේ බලන්න ක්‍රියාපදයක් ගාවින් එකද දෙකද තුනද කියලා දාලා තියෙනවා. වරහණක් ඇතුලේ. එතකොට ඒ ඉලක්කම ඒ තියෙන්නේ එක කාණ්ඩයට අයිති වෙනවා නම් එක තියෙනවා. දෙක කාණ්ඩයට අයිති වෙනවා නම් දෙක. අන්න ඒ විදිහට කාණ්ඩය අපිට බලා ගන්න පුළුවන් වෙනවා ක්‍රියාපදයක පහසුවෙන් අපි හොය දඟලන්න අවශ්‍ය නැහැ. ඒක සඳහන් කරලා තියෙනවා වර්ඩ් ලිස්ට් එකේම. හයි. එතකොට ඔන්න ඔහොම තමයි වර්ඩ් ලිස්ට් එක පාවිච්චි කරන්නේ මූලික දේවල්. මීට අමතරව දැන් අපි මොකක් හරි පාඩමක වචන බලනවා නම් එහෙම අපි හිතමු ඔයගොල්ලෝ පුතා අරගෙන ලෙසන් එක බලන ගමන් ඉන්නේ කියලා. එතකොට ඒ වගේ වෙලාවක වර්ඩ් ලිස්ට් එක පෙරලගෙන ඒ සෙක්ෂන් එක පිළිවෙලට බලන්න පුළුවන්. කියන්නේ දැන් පාඩමක් ඇතුලේ යනවනේ එක කොටස දෙක කොටස තුන කොටස එහෙම යනවනේ කොටස්. එතකොට ඒ අදාළ කොටසට අදාළ වචන මේ වර්ඩ් ලිස්ට් එකේ පිළිවෙලින් කොටස් එක්ක දාලා තියෙනවා. කියන්නේ උදාහරණයක් විදිහට මේ මොකක් හරි ලෙසන් එකක හතරවෙනි කොටසට අදාළ වචන ටික තමයි මේ තියෙන්නේ. ඒක කිසිම ගැටලුවක් නැහැ. පහසුවෙන් ඔයාලට ඒ කොටසත් එක්ක ලෙසන් එකත් එක්ක වචනයක් හොයාගැනීමේ හැකියාව තියෙනවා මේ වර්ඩ් ලිස්ට් එකෙන්. හරි. එතකොට වර්ඩ් ලිස්ට් එක අනිවාර්යෙන් පාවිච්චි කරන්න වචන පාඩම් කරන්න ඔයාලට යොදා ගන්න පුළුවන්. ওই විදිහට තමයි වර්ඩ් ලිස්ට් එක භාවිත කරන්නේ. එතකොට මීට අමතරව මේ වර්ඩ් ලිස්ට් එකේ දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා හැම වචනයම සඳහන් වෙනවා.
තැන්වල. ඕගොල්ලන්ට මේ හැම වචනයම දාන්නේ නැතුව තෝරා බේරාගත්ත ස්පෙෂල් වචන ටික අර අපි කලින් කිව්ව විදිහට vocabulary ගයිඩ් බුක් එකක් විදිහට ඔයගලන්ට දෙන හදාගෙන යන ගමන් තමයි ඉන්නේ අපි තාම මේක. ඔයගලන්ට අර හැදෙමින් පවතින එකේ ෆොටෝස් ටිකක් දැම්මා. ඒකට මුලින්ම අපි මේ ක්වික් ගයිඩ් කෝස් එකට තමයි ඒක හඳුන්වා දෙන්නේ. ඒකට ඒක ඉක්මනින් දෙනවා. ඒකේ වචන දුන්නාට පස්සේ ඒකත් ටිකක් වැඩිපුර යූස් කරන්න පුළුවන්. මොකද මේ වගේ හැම වචනයක්ම ඒක නැහැ තෝරා බේරාගත්ත වචන තමයි ඒකේ තියෙන්නේ. හයි. ඒ විදිහට තමයි word list එක භාවිත කරන්නේ. ඒතර ඔය x කියලා තියෙන්නේ word list x කියලා තියෙන්නේ න්යූමෝන් එකට. ඒ කියන්නේ starter book එකට අදාළ word list එක. ඊට පස්සේ y කියලා නම් කරලා තියෙන්නේ දෙවෙනි පොතට අදාළ word list එක. ඊට පස්සේ z කියලා නම් කරලා තියෙන්නේ තුන්වෙනි පොතට අදාළ. ඒතර word list විතරක් නෙවෙයි x එකෙන් නම් කරන්නේ ඔක්කොම සියලුම දේවල් audio files වෙන්න පුළුවන්, grammar worksheet වෙන්න පුළුවන්, starter එකට අදාළ දේවල්. පස්සේ y එකෙන් නම් කරන්නේ දෙවෙනි පොතට. ඒ කියන්නේ ඉරදොරි 1 එකට අදාළ දේවල් මූලාශ්‍රයන්. ඊට පස්සේ z එකෙන් නම් කරලා තියෙන්නේ තුන්වෙනි පොතට. ඒ කියන්නේ ඉරදොරි නී එකට අයිති වෙන මූලාශ්‍රය. ඒකෝ සමහර අය ඒවත් දන්නේ නැති නිසා තමයි ඒවා පැහැදිලි කරන්නේ. 不足蛇吞香，咱或者一根草卷通天，一撒黄万打打乒乓，那必须斗风调一顺，是顺心风调一顺，天个似锦风调一顺，筋斗金风调一顺，或他富贵风调一顺，红夺火风调一顺。